පැත්තට යන්කෝ බලන්න. එනවා හෙනම දුෂ්කර පැත්තක්. මේ පාර දිගටම ගියොත් කොහෙටද යන්න බුණා? ඒකෙන් කොහෙටද? ඉතින් වනාලි මාර්ගය හරහා මාරුයි. ප්‍රේමයෙන් යන්න. හිතාගන්න බෑ කොහෙන්ද යන්නේ කියලා. ඒ කියන්නේ ආව පාරින් යනවද නැති පාරින් යනවද කියලා. එතන හෙනම දුෂ්කර පැත්තක්. බලන්න කොහෙන් හරි අවසාන වෙයි. යන්න බුණා වෙන්නේ. නම් බයක් තියෙනවා අපේ කප්. මේ දෙකක් තියෙනවා. මේ පැත්තට යන්කෝ බලන්න. ඉහළට. මේක තමයි. ඒවනම් හොයා ගන්නටත් බෑ දැන්. තරමං වුණා කියා. ඒ පැත්තට යම් බලන්න. මෙතනින් මේවත් තියෙනවා මෙතන. ලැක්කනවා YouTube channel. ඔව්. මේ හරියෙන් කොහෙද ගියොත් දිගටම කොහෙද යන්න උන? මොනවා සම්බන්ධයෙන්ද කරන්නේ? ට්‍රැවලින් සම්බන්ධ. ඔව්. මේ පාර දිගටම ගියොත් කොහෙද යන්න උන? ආපට් එකට වැටෙනවා. ඒකෙන් කොහෙද? ඒකෙන් කෙලින් ගියොත් ගල්ගොම. හා. වයර හන්දියට යන්නවනේ. හරි තංගි. යන්න. මේකත් ලස්සනම ආර විදියට. ඔයාගෙන ආවේ කොහෙද යයිද දන්නේ. අර අයියලා දෙන්න නම් කිව්වේ එතනින් ගල්ගමුවට යනවා කියලා බලමු. හරිය ලස්සනම ආර විදියට. බලමු කාපට් පාරක් හම්බුනාකෝ. මෙතන උග ගහක් තියෙනවා. දේවාලයක් මං උග ගහ දේවාලයක් මං හිතන්නේ. මෙහෙට පාරකුත් තියෙනවා. තරමං වෙයිද කියලා බයි. මොකද රැයට අලි ඉන්නවා. රැයට කලින් යන්නත් ඕන. දැන් එන දුරයි මට ආපු පාරවලුත් අමතකයි. මෙහෙට පාරකුත් තියෙනවා. වෙලාව බලමු කීයද කියලා. 6:49 ගයිස් වෙලාව. අපිට කොහොම හරි ආපු පාරෙන් හරි එන්න වෙනවා. මොකද රැයට යන්න බෑ අලි ඉන්නවා. බයිසිකලේ යන්නේ බයික් වල නෙවෙයි. එන්න අමාරුයි තියෙනවා. හයක් විතර බෑගුවා. කකුලුත් තිබුණා දැන්. එන්නම දුරක්. මේ පැත්ත අර අමාරුයි බයික් යන්න ඉන්න. අම්මෝ. දන්නෙත් නෑ පැත්තක්. පැත්තෙනවා අඩිත්තේදී.
ඉවරයක් නෑ. මොකක් හරි තියෙනවා. රයිට් මේ අර අපි ආපු පාර. අම්මෝ. මෙතනින් තමයි අපි දාලා ගියේ. හරි හිට මෙතන රවුමක් තමයි කරගෙන හරි. ඒ කියන්නේ රවුමක් තමයි කරගෙන තියෙන්නේ. කොහොම හරි මං ආපු පාරට ආයෙ වෙන්න. ප්‍රධාන පාරට වරාගෙන. හැබැයි මෙහෙත් නේද අලා බලමුකෝ සැකින් වරාගෙන පාරද කියලා එන්න ඕනේ බලන්න හිතාගන්න බෑ කොහොමද යන්නේ කියලා ඒ කියන්නේ ආව පාරෙන් යනවද නැති පාරෙන් යනවද කියලා මම හිතන්නේ වරාගෙන පාර එන්න වරාගෙන හරි ඉතින් වනාලි මාර්ගය හරහා මාරුයි ප්‍රේමසෙමින් යන්න බලමු දැන් නම් යන්න යන ඉක්මනින් මොකද අර පාරකින් දාලා මෙහින් ආවේ මට මේකත් මතක නෑ හරියට වැත්ත නම් ලස්සනයි දැක්කේ අලියෙක් වගේ සන්රයිස් එක බලා ගන්න ඕන. මේකට ලස්සනයි හැබැයි. වැඩි කියන්නේ අතුරු පාරවල් තියෙන හොයා ගන්න. ගන්නේ දැන් වරායට ළඟයි. යම්මර කොහෙන් හරි නතර වෙයින්. ඊටම කොහෙද දන්නේ නැහැ යන්නේ. එහෙනම් මාත් නෑදෑයකට ඇවිල්ලා යන්නේ බලමුකෝ. වරායව නෙවෙයිද කොහෙද? එන්න කොහෙද වගේ. තරම වුණාද? අයියා මේ පාරෙන් දිගටම වරායට යන්න පුළුවන්ද? ඈ? දිගටම වරාය හන්දියට යන්න බලන්නේ. thank you. මම වරාය හන්දියට මේක වැටෙන්නේ. හිතුවා හරි. ඉතන තරම් ලේසි නෑ මේ පැත්තේ බයිසිකල් එක වගේ යන්න ඒ කියන්නේ. තුරු පාරවල් තියෙනවා. එන රවුමක් ගිහිල්ලා අපි ආවේ දැන්. අම්මෝ මං හිතන්නේ වරායව හන්දිය වෙන්න ඕනි. හරි. අම්මෝ කොහෙන් හරි ඒ කියන්නේ අපි මාර වටයක් ගහලා ආයි සුදුදන්ටම ඇවිල්ලා වගේ. මල්ලි මේ පාරේ දිගම වරායව හන්දියට යන්න බලන්න. මං හිතන්නේ දැන් රෑ වේගෙනත් එනවා අලිත් එනවා. කොණ්ඩ යන්න ඕනේ. එකක් හරි එනවා තව බස්. අම්මෝ දැන් තමයි යඟට ලේ ටිකක් ඉන්නේ කොහොම හරි දන්න තැනකට ආවා. හරි. දැන්නේ තේරුනේ කියන්නේ මේ අපි ඇවිල්ලා තියන්නේ වරායව මේ තියෙන වරායව ඉස්කෝලේ. අපි වෙන රවුමක් ගහලා ඉන්නේ කොහෙන් ගියත් එකට ඒක තමයි මං කිව්වේ එකකින් කොහෙන් හරි සෙට් වෙනවා කියලා. කොහොම හරි වරායවට අපි ආපු තැනට මේ කියන්නේ අරින් දාලා ගියපු තැනටම ආය ආවා.
වරාය ඉස්කෝලේ. අතරමං ඉන්නේ. ඒ කියන්නේ අපි මේ මෙතනින් පාරෙන් තමයි ගියේ. කියන්නේ මෙහෙන් කොහෙට ගියත් මං හිතුවා හරි එකම දණ්ඩ එන්නේ. අපි මේ පාරෙන් ගියේ මතකද දන්නේ නැහැ. ආවේ අර පාරෙන්. කොහෙන් ගියා අර එන රවුම් හටයක් ගාලා තමයි ආවේ. කියන්නේ අතර මං වෙන්නේ කොහෙන් හරි හම්බ වෙනවා. පියන් එහෙනම් කුරුණෑගල කියන්නේ ඉතින් ආයෙ හොයන්න බෑ වැලි පාරවලම තමයි. කොහෙන් ගියත් ආයෙ හොයා ගන්න බෑ. දැන් ඉක්මනට යන්නත් උන්නේ. අලිත් ඉන්නවා. මම මේ නිකන් ආවේ ඉතින්. ඇත්ත කියන්නේ මේ පාර කෙලින්ම පුත්තලමට යන්න පුළුවන්. කකුල් දෙක ඉවරයි. කිලෝමීටර් නගානක් පැද්දා. බලමු අපි ආයේ දවසක වෙන පැත්තක යමු. හෙනට බය වුණා මොකද රැවෙද්දි අලිත් ඉන්නවා. මේ පාරවලුත් ඉතින් කොහෙන් හරි ගියොත් වැටෙනවා අනිවාර්යයෙන්. ඒ කියන්නේ මේ පාරවලුත් අර කොහෙන් හරි ගියොත් වැටෙනවා. සීමිසි රවුමන්න ගියේ. යනවා ඉවරයක් නැහැ. දැන් නම් ළඟයි මං හිතන්නේ. මේ පැත්තේ ඉතින් යන්න බෑ. දන්නවනේ ගල්ගමුව කියන්නේ අලිනේ. හැබැයි කොහෙන් ගියත් එකම පැත්තකට යනවා. ඒක දැන් ඔප්පු වුණා. මොකද අර පැත්තෙන් දන්නේ නැතුව ගියේ. ඒ වුණාට වෙන පාරකින් තමයි ආවේ. එකම දැන් වරායෙන් ගිහිල්ලා වරායටම වෙන්න. ඔවත් ඉතින් එහෙම තමයි. තරමං වුණා කියලා එහෙම ලොකුවට බය වෙන්න ඕනකමක් නැහැ. මේකත් ලස්සන. මම හිතන්නේ ලස්සන සන්රයිස් එකක් තියෙනවා අර. හරි ලස්සන. වතුරෙන් ගේනවා. හරි. වතුරෙන් මේ ටික ඉතින් වැලි පාරවල් තමයි ආයේ යන්න පුළුවන්. තියෙන ඒත් බෑ අර පැත්තෙන් බස් එහෙම එනවා. බය හිටපු ගමන් එන්නේ. ඔයගොල්ලන්ට මතකද දන්නේ අපි මෙතෙන්ට ඇවිල්ලා තමයි කිව්වේ කොහෙන්ද යන්නේ කියලා. අන්තිමටම ඒ පාරෙන්ම ආවා ඉතින්. ගොඩක් ඒ ටික ලස්සන වරක්. අම්මෝ සන්රයිස් එක ලස්සනට පේනවා. අපි යන් ඒ පැත්තට. සර්ප්‍රයිස් එක. මේ දින අරන් කිව්වා. පොඩි වැටෙන්නත් ගියා. පැත්තේ සන්රයිස් එක තියෙනවා. බලමු අපි කැප්චර් කරලා පෙන්නන්න. ලස්සනයි.
ගන්න සන්රයිස් එක ඔන්න යනවා ඉති පරක්කු සන්රයිස් එක අරබෙන් සාමාන්‍යයෙන් එහෙනම් guys වීඩියෝ හොඳයි නම් like කරන්න share කරන්න comment කරන්න traveling channel YouTube channel එක subscribe කරන්න ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු